සුබ දවසක් වේවා ඔබට. තේ වගාවේ ආදායමක් ලබා ගන්න ගමන් තවත් අතිරේක හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ ඔබ දකින්නේ. අතුරු භෝගයක් ලෙස ගම්මිරිස් වගා කිරීම. තේ වගාවේ සෙවන සඳහා සිටුවලා තියෙන ගිනි සීරියා ගස්වලට ගම්මිරිස් වැල් සිටුවලා තේ ගස්වල අස්වනු නෙළන ප්‍රමාණයෙන් උඩට වෙන්න ගම්මිරිස් වැල් වල හරස්සතු බෙදීම සිදු කරලා නඩත්තු කරනව නම් තේ වගාවෙන් ලැබෙන අස්වැන්නට බාධාවක් නොවි අපට අවුරුද්දට දෙවතාවක් ගම්මිරිස් වලින් හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. මෙහිදී ගම්මිරිස් වැල් සඳහා වෙනම පොහොර යෙදීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැති තරම් තේ වගාවට යොදන පොහොර වලින්ම ගම්මිරිස් වැල් වලත් වර්ධනය හොඳින් සිදු වෙනවා. ඒ අතින් බැලුවමත් ගම්මිරිස් වලට යන පොහොර වියදමත් අඩුයි. මෙහිදී වැදගත් වෙන්නේ තේ වගාවේ සෙවන නිසියාකාරව පවත්වා ගැනීම තමයි. ගිනි සීරියා ගස්වල අතු નિયમિત කාලයේදී කප්පාදු කරලා තේ වගාවට ගොඩක් සෙවන වැටෙන එක අඩු කරන්න වග බලා ගන්න ඕන. ඒ වගේම ගම්මිරිස් වැල් වල පාවැල් එහෙම කපලා නඩත්තුව නිසියාකාරව කරන්න ඕන. මේ ආකාරයට ගම්මිරිස් වගා කරන්නේ ගොඩක් දුරට පහත රට තෙත් කලාපයේ තේ වගාවල තමයි. උඩරට ප්‍රදේශවල තේ වගාවල නම් ගොඩක්ම තියෙන්නේ ගොඩක් උසට වැවෙන සබුක්කු වැනි ශාක තමයි සෙවන විදියට යොදාගන්නේ. මේ සබුක්කු ශාකවලත් අතුරු භෝගයක් ලෙස ගම්මිරිස් වගා කිරීම කරනවා. ගම්මිරිස් කුළුණු ආකාරයෙන් තමයි මෙහිදී ගම්මිරිස් වගාව නඩත්තු කිරීම සිදු කරන්නේ. මෙමගින් ගිනි සීරියා ගස්වල වැවෙන ගම්මිරිස් වැලකින් ගන්නවට වැඩිය වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන්. ඔබටත් තේ වගාවක් තියෙනවා නම් අමතර හොඳ ආදායමක් ලබා ගන්න අතුරු භෝගයක් විදියට ගම්මිරිස් වගා කරගන්න කියලා ආරාධනා කරනවා. ඔබට මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු දැනුම ලබා ගන්න අවශ්‍ය නම් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් වැඩිදුර තොරතුරු ලබා ගන්න පුළුවන්.